මිහින්තලේ වලහා මෙයත් සිවුර ඇඳගෙන හිටියට එන වැඩෙක් මෙයා උඩින් දාන්නම්කෝ මම ෆොටෝස් දෙකක් තුනක් මෙයා කරපු වැඩ මෙයාගේ පවුලක්ම ඉන්නවා දුව වයිෆ් හොරගෑණි ඔක්කොම ටික ඉන්නවා මේ මිහින්තලේ වලහගේ ඔය දන්නව නේද මිහින්තලේ වලහ කවුද කියලා අර සිවුරක් ඇඳන් ඉන්න එක ඕ තව හොඳ මේ පාතාලේ වැඩත් කරලා තිනවා අර කකුල් කඩලා මෙයාගේ මේ පාතාලේ ගොන්ස්ලා දාලා මේ කකුල් කඩලා අහිංසක මිනිස්සුන්ගේ මේ එක වයින් ඇනලා මේවා පින්තූර තියෙනවා මං උඩින් දාන්නම් මේවා ඇත්ත කතා මේවා හරිද මේ පහුගිය ආණ්ඩු තිබිච්ච කාලේ මුන්ගේ බලය තිබිච්ච කාලේ කරපුවා මුගේ වැඩ මේ එන මේ පාතාලේ වැඩ තමයි උගේ තිබිලා තියෙන්නේ සිවුර ඇඳගෙන පාතාලේ වැඩ කරන්නේ හැබැයි කතා කරනකොට කතා කරන්නේ හරියට නිකන් සුදනා වගේ රහත් වෙන්න වගේ තමයි කතාව මුන්ගේ සිවුරු ගලවලා දාන්න ඕනේ මුන්ගේ ඇත්තටම බලයි යනකොට කළා තියෙන වැඩ බැලුවම මේ දැනුයි ආරංචි වෙන්නේ මේ මිනිස්සුන්ගෙන් එනකොට මම මේ දාන්නම් දැන් මේ ෆොටෝස් වගේක් ඔය ඒ මිනිස්සයාට ගහලා තියෙන ගැහිල්ල කොහොමද කියලා බලන්න මුගේ ගොන්ස්ලා දාලා තමයි ගහලා තියෙන්නේ ඔය ගණයාගේ මිහින්තලේ වලහා ඕකට කියන්නේ හරියට ඉන්නේ නිකන් කිසි වැරද්දක් කළා නෑ වගේ කරන්න ඕන ඔක්කොම තුප්පයි වැඩ කරලා සිවුර ඇඳගෙන හැංගිලා ඉන්නවා මේ වගේ උන් තමයි බුද්ධ ආගම කන්නේ ලැජ්ජයි අපිට තොපි වගේ ඉන්නකම් බුද්ධ ආගම අපි ඉස්කෝලේ යන කාලේ නම් ඔය වගේ දැක්කේවත් නෑ 2005 2004 තොපිලා වගේ ගණේ හිටියේ නෑ හුත්තෝ ඒ කාලේ හොඳ හාමුදුරු හිටියේ පන්සල් වල බුද්ධ ආගම හරියට උගන්වනවා තොපිලා කරන්නේ බුද්ධ ආගම උගන්වන්නේ නෙවෙයි බුද්ධ ආගම නමත් කනවා මෙන්න මූගේ සිවුර ගලවලා යවන්න තියෙන ඔය මිහින්තලේ ඉන්න හාමුදුරුවන්ගේ මේ මොකද්දුගේ නම මිහින්තලේ වලහගේ හොර ගණයා